ඇමරිකානු හමුදාව අඛණ්ඩව පස්වන දිනටත් ඉරානය ඉලක්ක කරගනිමින් දැවැන්ත ගුවන් සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. මෙම මෙහෙයුම අද අලුයම ආරම්භ වූයේ ඉරානයේ මිලිටරි හැකියාවන් තවදුරටත් අඩපණ කිරීමේ අරමුණින්. ප්‍රහාරවල ප්‍රධාන අවධානය යොමු ඇත්තේ දකුණු ඉරානයේ බන්දාර් අබ්බාස්, මෙහෙබාන්, කෙෂම් දූපත සහ අහවාස් යන නගර වෙතයි. විශේෂයෙන්ම බන්දාර් අබ්බාස් නගරයේ නාවික කඳවුරට සැපයුම් මාර්ගයක් ලෙස ක්‍රියාත්මක වූ ප්‍රධාන පාලම් 6ක් ඇමරිකානු ප්‍රහාර මගින් විනාශ කර ඇති බව ඉරාන නිලධාරීන් තහවුරු කර තිබෙනවා. මේ අතර බන්දාර් අබ්බාසී දුම්රිය යකතල පහසුකම් ඉලක්ක කරගනිමින්ද ප්‍රහාර එල්ල වී ඇති බව තස්නීම් පුවත් සේවය වාර්තා කරයි. මෙම ප්‍රහාර වලින් උපාය මාර්ගික වශයෙන් වැදගත් කලාප ගණනාවක් ඉලක්ක කර තිබෙනවා. බන්දාර් අබ්බාස් නාවික කඳවුරට ඉන්ධන සහ යුධෝපකරණ ප්‍රවාහනය කරන මාර්ගවල පිහිටි ගරීවේ ලාටිඩන් ආසන්නයේ ඇති පාලම් ඇතුළු පාලම් 6ක් ඉලක්ක කර තිබෙන්නේ හෝමුස් සමුද්‍ර සංධියේ වාණිජ නෞකාවලට එල්ලවන තර්ජන අවම කිරීම සඳහායි. බටහිර ලොරෙස්තාන් පළාතේ චේගෙනී ප්‍රාන්තයට එල්ල වූ ප්‍රහාර මෑතකාලීන ඉරානයේ උතුරු දෙසට එල්ල වූ දුරස්ථම ඇමරිකානු ප්‍රහාරය ලෙස සැලකෙනවා. දෙවන රාත්‍රියටත් කුවේත් දේශයේ ස්ථාපිත ඇමරිකානු ගොඩබිම් මිසයිල පද්ධති භාවිතයෙන් අහවාස් නගරය වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඉරානයේ තිෂ් දූපතට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් එම ප්‍රදේශයේ විදුලි බල පද්ධතිය මුළුමනින්ම අඩපණ වී තිබෙනවා. එසේම කෂෙම් දූපතට එල්ල වූ ප්‍රහාර වලින් පසු දැවැන්ත පිපිරීම් වාර්තා වී ඇති අතර එය ඉරානයේ ඉන්ධන ගබඩාවක් හෝ මිසයිල ගබඩාවක් විනාශ වීමක් බවට සැක කෙරේ. බන්ඩාර් අබ්බාස් සහ බන්ඩාරි ජාක්ස් අතර පිහිටි කෙලරිස්තාන් පාලම ඇතුළු ප්‍රධාන සැපයුම් මම්පෙත් සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීම මගින් ඉරානයේ නාවික ආක්‍රමණශීලී හැකියාවන් දරුණු ලෙස අඩපණ කිරීම ඇමරිකාවේ ප්‍රධාන උපාය මාර්ගයේ බව විචාරකයින් පෙන්වා දෙයි. මීට අමතරව ඇමරිකානු හමුදාව විසින් ඉරානයේ චබහර් වරායි ඉලක්ක කරගනිමින්ද දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. මෙම මෙහෙයුමේදී ඇමරිකාව විසින් චබහර් වරායේ පාලන කුළුණ ඉලක්ක කරගත් අතර වාර්තා වන පරිදි තුන්වන වරට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් එම කුළුණ සම්පූර්ණයෙන්ම කඩා වැටි විනාශ වී තිබෙනවා. චබහර් වරාය ඉරානයේ ඉතාමත් උපාය මාර්ගික වැදගත්කමක් ඇති වරායක් වන්නේ හෝමුස් සමුද්‍ර සංධිය හරහා යාත්‍රා කිරීමකින් තොරව ඉන්දියන් සාගරය සහ ඕමන් බොක් ඔස්සේ ඍජුවම නැව්වලට ප්‍රවේශ වී හැකි ඉරානයේ එකම සාගර වාණිජ වරාය මෙය වීමයි. ඉරානයේ ගිනිකොන දිග වෙරළ තීරයේ පිහිටි මේ වරාය ඇමරිකානු නාවික අවහිර කිරීම මගහැර යාමට ඇති ප්‍රධානතම දොරටුවක් ලෙස ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම මේ වරායේ පිහිටීම නිසා නෞකාවලට ඉන්දියන් සාගරයේ සිට ඇමරිකානු නාවික අවහිර කිරීම වලට හසු නොවි පාකිස්තාන දේශ සීමාව ඔස්සේ ඉතා ආරක්ෂිතව වරාය වෙත ළඟා වීමට හැකියාව ඇත. පාකිස්තාන වෙරළ තීරයේ ඔස්සේ යාත්‍රා කරන නෞකාවලට ඇමරිකානු හමුදාවන්ට ඍජුවම බාධා කළ නොහැකි නිසා ඉරානයේ තම අවශ්‍ය සැපයුම් පවත්වාගෙන ගියේ මෙම මාර්ගයේ ඔස්සේයි. කෙසේ වෙතත් වරායේ පාලන කුළුණ විනාශ කිරීම අර ඇමරිකාව උත්සාහ කරන්නේ චබහර් වරායේ මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම අඩකණ කරමින් ඉරානයට තිබූ අවසාන සැපයුම් මාර්ගයද අවහිර කිරීමටයි. මෙය ඉරානයේ ආර්ථිකයට සහ යුද හැකියාවන්ට එල්ල වූ දැවැන්ත පහරක් ලෙසයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. මෙම ප්‍රහාරය සමග ඉරානයේ වෙළඳ සහ හමුදා සැපයුම් දාමේ මුළුමනින්ම බිඳ වැටීමේ අවදානමක් මතුව ඇත.